ඉස්පාඤ්ඤ යුද නැව ෂර්ලොක් හෝම්ස් කතාවේ හතරවන කොටස සහ කතාවේ අවසාන කොටස කියන තමයි අද ලෑස්ති වෙන්නේ. කතාව කියන මම මිස්ටර් ඩාක්. එහෙනම් අපි යමු දවසේ කතාවට. ෂර්ලොක් හෝම්ස් 21 වෙනි කතා පොත වන සමුදුරේ සටන කතා පොතේ 3 වන කතාංගය වන ඉස්පාඤ්ඤ යුද නැව අද කතාවේ හතරවන කොටස සහ කතාවේ අවසාන කොටස. ලොයිඩ් මහත්තයා කිව්වේ මේක පවුම් 790යි කියලානේ. කිඩලි සාක්කුවෙන් තමයි මුදල් පසුම්බිය එළියට ගත්තේය. මෙන්න මුදල්. මෙතන පවුම් 800ක් තියෙනවා. මං ඒ චිත්‍රය ගන්නවා. කී ඔහු මුදල් නෝට්ටු මේසේ මත දැම්මේය. ඉන්පසුව සිටුවම තම කබාසාවකට දමා ගත්තේ එක්ෂණයකිනි. කළ යුත්තේ කුමක්දයි සිතාගත නොහැකිව මම මුදල් ගැසුණෙමි. මෙවැනි අවස්ථාවක මා කළ යුත්තේ කුමක්ද යන්න ගැන හෝම්ස් මට උපදෙස් දී නොතිබිනි. ඩෙලි අල්ලා ගැනීමට මා ඉදිරියට පැන්නත් ඊට මොහොතකට පෙර ඔහු කාමරෙන් පිට වෙන දොර විවෘත කරගත්තේය. අනතුරුව ඔහු බරාදයට පා තැබී ඔබේ ප්‍රධානියට කියන්න මං ඔහුට ඉක්මනින් ලියුමක් එවන බව. අමුත්තා පිට වී යන බව හෝම්ස්ට ඇඟවීමට පවා මට අමතක විය. අමුත්තා සමග අතුරුදන් වූයේ ආගයිල් පවුලේ මිල කළ නොහැකි සිතුවමකි. හෝම්ස් කියා කෑ ගසමින් මම නිදන කාමරයට කඩා වැදුණු. එහෙත් ඔහු එහි නොසිටියේය. ඔහු නිසකවම ඩැලි පසුපස යන්නට ඇත. මේ පුද්ගලයා ආගයිල් පවුලේ කුඩා සිතුවමක් බලෙන් ගෙන ගිය බැව් හෝම්ස් නොදනි. එය ආපසු ලබා ගන්නේ කෙලෙසද? එම කරුණ හෝම්ස්ට දැනුම් දෙන්නේ කෙලෙසද? මම වහම හෝටලේ ප්‍රධාන දොරටුව වෙත දිව ගියෙමි. එහෙත් ඩැලි හෝම්ස්ගේ සලකුණක් කර නොවිය. හෝටලේ ගේට්ටුව අසලින් අශ්ව කරත් දෙකක් පිට වී ගිය අයුරු දක්නට ලැබිණි. ඉදිරි සියලුම දේවල් හම්බෑගේ අසුරාගෙන කොලීරියක නැගී මම ආපසු බේකර් වීදිය වෙත ගියෙමි. මා විසින් කළ යුතුව තිබුණේ ඩැලීගේ අතකින් අල්ලාගෙන ශබ්ද නගා කෑ ගැසීමය. ඒත් එසේ කළා නම් අපේ සැලසුම් සියල්ල අවුල් වන්නට ඉඩ තිබිණි. මගේ මිත්‍රයා ආපසු ආවේ රෑ 10ට පමණය. ඔහු අධික ලෙස වීඩාපත්ව සිටියේය. මට සමා වෙන්න හෝම්ස්. මං අතින් ලොකු වැරැද්දක් සිදු වුණා. ආගිල් පවුලේ අර සැමුවෙල් කූපර් චිත්‍රය අර මිනිහා බලෙන් අරගෙන ගියා. ඒක ඔබට කියන්නත් මට වෙලාවක් තිබුණේ නැහැ. දැන් අපි කොහොමද ඒක අපව ගන්නේ? කලබල වෙන දෙයක් නෑ වොට්සන්. හෝම්ස් කිව්වේ අසුනම් මත ඇද වැටෙමිනි. මං දැන් දන්නවා ගිජුලීනියගේ නියම නම මොකක්ද කියලා. ඔහු ඉන්නේ කොහෙද කියලාත්. අපිට තියෙන්නේ හෙට උදේ ගිහින් ඔහුව අත්අඩංගුවට ගැනීම පමණයි. මං හිතන්නේ නෑ මේ පැය කීපෙට ඔහු ඒ චිත්‍රය කාට හරි විකුණන්න පීවර ගනීවි කියලා. කොහොමදවත් ඔහු කෞතික භාණ්ඩ කලාකෘති එකතු කරනවා මිසක් කාටවත් විකුණන්නේ නෑ. ඩෙලි එක්වරම කාමරෙන් පිට වුණේ මගේ ඔළුව අවුල් කරලා. මම කිව්වේ ඔහු යන බව ඔබට අඟවන්නවත් මට වෙලාවක් තිබුණේ නෑ. ඒක ප්‍රශ්නයක් වුණේ නෑ වොට්සන්. ඔබ ඔබේ රාජකාරිය සාර්ථකව ඉටු කළා. හෝම්ස් ගිය. ඔහු කී හැම දෙයක්ම මං අහගෙන හිටියේ. මං කල් ඇතුව කාමරෙන් පිට වෙලා බරාදේ මුල්ලක සැඟවී හිටියා. ඩෙලි කියන නමෙන් අප ළඟට ආවේ ගිජුලීනියා නොවෙයි. ඒ තමයි පාතාල ලෝකයේ ජාවාරම්කාරයා සිඩ්නි මිලිබෑන්ඩ්. කෞතුකාගාර වලින් හොරකම් කරන පෞරාණික තෙල් සායම් චිත්‍ර හා ආභරණ පාතාල ලෝකයේ අතින් අත යවන්නේ මිලිබෑන්ඩ්. පෞරාණික දේවල් ගැන ඔහු විශේෂඥයෙක්. වැඩි උස නැති වුණාට ඔහු භයානක වෙඩික්කාරයෙක්. හෝටලෙන් පිට වුණු මිලිබෑන්ඩ් පිටුපස යෑම කැලේට රිංගු නරියෙකු පිටුපස යෑම වගේ හරි අමාරු වුණා. මං හොලු බඳින බව හිතාගන්න මිලිබෑන්ඩ්ට කිසිම හේතුවක් තිබුණේ නැහැ. නමුත් ඔහු තුන් වරක් පිටත් ගිය කුලී රථ මාරු කරා. අන්තිමේදී ඔහු ළඟා වුණේ වික්ටෝරියා දුම්රිය පොළට. එතනදී වටපිට බලමින් සිටි ඔහු ගියේ 6 වෙනි වේදිකාවට. මං ඉක්මනින් දුම්රිය සේවකයෙකුගෙන් විමසා බැලුවා. ඒ වෙලාවේ වේදිකාවට එමන නියමිතව තිබුණේ වින්චෙස්ටර් දක්වා යන මන්දගාමී දුම්රියක්. මමත් හොරෙන් මේකට නැගුණා. මිලිබෑන්ඩ් ඒකෙන් ගියේ මෙපල් ස්ටේට් දක්වා පමණයි. ඒක කුඩා දුම්රිය පොළක්. ඔහු දුම්රියෙන් බැස්සේ වේදිකාව පැත්තෙන් නොවේ අනෙක් පැත්තෙන්. විමසිල්ලෙන් හිටි නිසා මා ඒක දුටුවා. මම ඉක්මනට වේදිකාවට බැලලා දුම්රිය පොළෙන් එළියට ගිහින් බලාගෙන හිටියා. දුම්රිය පොළේ තිබුණේ එකම කුලීරියයි. ඔහු ඒකේ නැගලා පිට වෙලා ගියා. මට කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. ඒ කුලී රථය ආපසු එනතුරු මට පැයකට වැඩි කාලයක් බලාගෙන ඉන්න සිදු වුණා. ඒක ආවහම මං ඒකට නැගුණා. 3යි කාලට මෙහෙට ළඟා වුණු දුම්රියෙන් තට්ටේ තියෙන මිටි මහත්තයෙක් ආවා. මාරිය දුරට කිව්වා. එයා ගියේ කොහෙටද? මාවත් එක්ක යන්න එතනට. ඔබේ ගාස්තුවට අමතරව මම රන් පවුමක් දෙනවා. මගෙන් කිසිම ප්‍රශ්නයක් නොවේ සූරිය දුරා මාව ගෙන ගියේ මෙරෙසයිට් ගම්මානයට. ඒ දුම්රිය පොළේ ඉඳන් 10ක් පමණ ඈත තැනක්. මහත්තයා ඔබට යන්න ඕන වලව්වමද රියදුර ඇසුවේ ප්‍රධාන පාරෙන් හැරෙන්න තැනට ආවම. නෑ මට උවමනා කරන්නේ එතන බලා ගන්න විතරයි. ඒ ගෙදර පදිංචි කවුද? ඒකින්නේ අර වින්චෙස්ටර් මහත්තයා. රියදුරා කිව්වා. දැන් එය ව්‍යාපාර වැඩවලින් විශ්‍රාම අරගෙන වලව්වට වෙලා ඉන්නවා. ඒ වුණාට ඌ වටේටම ආයුධගත ආරක්ෂක බටයන් ඉන්නවා. කාටවත් කිට්ටුවකට නම් යන්න බෑ.
මොන වින්ස්ටර්ස් මහත්තයාද මං ඇහුවා. එයා කළේ මොන ව්‍යාපාරයක්ද? ඇයි මහත්තයා ඔබ දන්නේ නැද්ද වින්සන්ගේ APC අර හිස කැක්කුමටයි උණටයි හැම එකටම ඉස්සර අපි බොන්නේ. ඔන්න එතකොටයි වොට්සන් මට මතක් වුණේ හෝම්ස් කීය ඖෂධ ව්‍යාපාරයෙන් පාඩු සිද්ධ වෙද්දී වින්සන්ට් ඒක විකුණා දැම්මා. ඊළඟට මහාචාර්ය මොරයාටිට හැකි වුණා වින්සන්ට් පාතාල ලෝකයට බඳවා ගන්න. කාලයක් මොරයාටිගේ මහමොලකාරයෙක් වුණේ රෙක්ස් වින්සන්ට්. මොරයාටි කල්ලිය බිඳ වැටෙද්දී වින්සන්ට් පොලිසියට අහු නොවී පැනගත්තා. කොහොමද හරි රියදුරා මට දුන්න උපදේශය මේකයි. මහත්තයා මං මේ කියන්නේ ඔබේ හොඳටයි. ඔබට හෙට එන්න කියලා ආරාධනාවක් තියනවද? නෑ. එහෙනම් එතන ඔබට යන්න සුදුසු තැනක් නෙමෙයි. ඇයි කියලා මගෙන් අහන්න එපා. ගියත් ඔබට ආපහු හැරිලා එන්න වෙන්නේ හිත නරක කරගෙන. රියදුරා වටින් ගොඩින් කිව් දේ මං තේරුම් ගත්තා. මං ඒ කුලීරියම ආපහු දුම්රිය වලට ආවා. ලන්ඩන් ළඟ වුණාම ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියටත් ගොඩ වැදුනා. හෙට උදේ අපි එක්ක මෙරසයිඩ් යන්න ඕනුත් ඒවි. පසුවදා උදේ 6ට පෙර අපි බේකර් වීදියෙන් පිටත් වී ගියෙමු. පොලිස් පරීක්ෂකවරු වූ ලෙස්ට්‍රේට් බ්‍රැඩ් ස්ට්‍රීට් දෙදෙනා අපටත් කලින් එහි පැමිණ සිටිය. ඔවුන් සිරිත් පරිදි සැරසී සිටියේ සාමාන්‍ය ඇදුමෙනි. හෝම්ස් මහත්තයා ලෙස්ට්‍රේට් කීවේ දුම්රියට නැගුණු පසු එහි වූ අපටත් වෙන් කරවාගත් මැදිරිදීය. ඔබේ උපදෙස් අනුව මං ඊයේ රාත්‍රියේම මෙහෙන් පොලිස් බටයන් 20 දෙනෙක් මෙපල් ස්ටේට් වෙත යවුවා. එහි ස්ථානාධිපතිට මං දුරකථනයෙන් නියෝග කළා. අද පාන්දර 4ට කලින් ආයුධ සන්නද්ධ පොලිස් බටයන් 10 දෙනෙක් යවලා මෙරසයිට් මන්දිරය වට කරන්න කියලා. උදේ 7 වෙනකොට උන්ගේ ආධාරකයන්ට තවත් පොලිස් බටයන් 10 දෙනෙක් යවනවලු. ගිහින් මෙරසයිට් අවට කැලෑවේ තැන් තැන්වල සැඟවී ඉන්නවලු. අප මෙපල් ස්ටේට් වෙත ළඟා වෙද්දී අප කැඳවාගෙන යාම සඳහා ඒ පොලිස් ස්ථානාධිපතිවරයා ලොකු කුලීරියකින් දුම්රිය වලට පැමිණ සිටියේය. මාතුරුනි ඔබ දුන් උපදෙස් අනුව මං කටයුතු කළා. දැන් හැම කෙනෙක්ම සූදානමින් මෙරසයිට් මන්දිරය වටා තමන් දමලා තිබුණු ආරක්ෂාව වින්සන් දී ඉවත් කරගෙන ඇති බවයි මේ දැන් ඒ ඉඳලා පොලිස් බටේ කීවේය. අපරගත් අශ්ව කරත්තය සැතපුම් 10ක පමණ දුරක් ගොස් රයිස් සෑම්වලදී අතුරු පාරකට හැරිනි. කඳු පාරක් වූ එය දෙපස තිබුණේ එලි පහෙලි නොකළ වනාන්තරයයි. පාරේ තැනින් තැන්වල මංසන්දිවලත් ආයුධගත් පොලිස් බටයන් රඳවා ඇති බව අපි දුටුවෙමු. පොලිස් ප්‍රධානීන්ගේ සංඥාව අනුව පොලිස් බටයෝ අපට ඉදිරියට යාමට අවසර දුන්නා. ඊයේ රාත්‍රියේ 11න් පස්සේ කිසිම අශ්ව කරත්තයක් මන්දිරයට ගියෙත් නැහැ. ඒ සිට ආවෙත් නැහැ. එක් පොලිස් නිලධාරියෙක් තම ප්‍රධානියට රපොරොත්තු කළේය. බොහොම හොඳයි. විජුලීනියා සොරගංගලේ තෝරාගත් ඉතා කුඩා පෞරාණික බඩු පමණකි. කාලයක් මොරයාටිගේ කල්ලියේ සිට පැන ගිය අයෙකු නම් වින්සන්ට් දැනටත් මහා මංකොල්ලවල යෙදෙනවා. ඇතිවැනි වනයක් මැද වසන්නේද ඒ නිසා විය යුතුය. ලෙස්ට්‍රේට් බ්‍රැඩ් ස්ට්‍රීට් ඇතුළු පිරිස හෝම්ස් සමග කළ කතාබහෙන් මා තේරුම් ගත්තේ මේ හෝම්ස්ගේ සැලැස්මක් බවයි. අපරගත් අශ්ව කරත්තය කිසිදු බාධාවකින් තොරව මෙරසයිට් මන්දිරයට ළඟා විය. ඉදිරි දොරටුව අසල සිටි පොලිස් බටයෝ අපට ඉඩදී පසකට වූහ. අශ්ව කරත්තයෙන් බැස අපි මද වේලාවක් නිවස ඉදිරිපිට රැඳී සිටියන්නෙමු. මහතුරුනි ඔබ හැමදෙනාම මං සාදරයෙන් පිළිගන්නවා. ගෙතුල සිටි ගෙහිමියා කිව්වේ එළියට එමිනි. මාව අල්ලගන්න මේ තරම් ලොකු කණ්ඩායමක් එවිවට නම් මට කළ ලොකු ගෞරවයක් මහතුරුනි. ඒ වුණත් ඔබට පේනවා ඇති මා අතේ තබා මේ කීට්ටුවකට ගිනි අවියක් නැති බව. මේ ආකාරයට අප පිළිගැනීම ගැන මම ඔබට ස්තුතිවන්ත වෙනවා වින්සන් මහත්තයා. හෝම්ස් කීවේ ගෙහිමියාට අතරද දෙමිනි. මම ෂර්ලොක් හෝම්ස්. මීට පෙර නම් අප හමු වී නෑ. ඒ වුණත් මං හිතුවේ ඔබ විශාල ආරක්ෂක බටයන් පිරිසකගේ රැකවරණය යටතේ ජීවත් වෙන කෙනෙක් කියලා. සෑහෙන ආරක්ෂක පිරිසක් මන්ට හිටියා. වින්සන් කීවේ සිනාමුසු මුහුණෙනි. වැන්ඩබිල්ටි සහ ඔහුගේ යෙක්මන් ඔබට අවුනේ මා නොසිතු විදියට. ඊළඟට කොයි මොහොතකෝ මං ඔබේ උගුලට හවුවෙන්න ඉඩ තිබෙන බව මං දැනගෙන හිටියා. ඒ හින්දා මං බොහොම පරිස්සම් වුණා. පරම්පරාවකින් උරුම වී ආ කෞතික වස්තුන් ගැන පුවත්පත්වල පළවුණු දැන්වීම් මගේ හිතේ ඇති කළේ දැඩි ආශාවක්. ඒකත් කොහොම හරි මා සතු කරගන්න මට උවමනා වුණා. මේක නම් ඔබේ ගැටයක් කියා මා කොහොමදවත් හිතුවේ නෑ. ඒකයි මම බඩු මිලට ගන්න මිලි බෑන්ඩ් එව්වේ. කෞතුක භාණ්ඩ ගැන හොඳ දැනුමක් තිබුණාට ඌට මොලේ නෑ. මං ඌට කිව්වේ හෝටලෙට රාත්‍රී ගත කළා ලූ බදින්නම් මග හැරෙන්න කියලා. ඒ මූලික කරුණම ඌට අමතක වෙලා. එහෙම නොවෙන්න ශාලිමාර් නැවේ රත්තරන් හොරකම ගැන ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියටත් ඔබව උමනා වෙලා තියෙනවා වින්සන්ට්. දෙයියන්ට උපෙච්චාවේ වින්සන්ට් කිය මං ඒකට සම්බන්ධයි කියලා කවුද කියන්නේ? නැව ගිලිලා ගත උනේ සතියයි. හෝම්ස් කිය වතුර මට්ටමටම බඹ 10ක් යටින් තිබුණු නැවේ
ගබඩා කාමරවල දොරවල් කඩලා රත්තරන් තෝගේ සොරකම් කිරීම බොහොම අමාරු වැඩක්. මෙහෙම වැඩක් කළ හැකි අතිදක්ෂ හුරුන් ගැන මගේ වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. එහෙම අය තවමත් ජීවිතුන් අතර ඉන්නේ 3 දෙනයි. ඒ ඉන්නේ එක්කෙනෙක් ඔබ. කුඩා කෞතුක වස්තුන් සූක්ෂම සොරකම් කරන පුද්ගලයා හඳුනා ගන්න බැරි වුණාම අපි ඔහුට ගිජුලීනියා කියන නමක් දැම්මා. නමුත් ගිජුලීනියා කියන්නේ මං කලක් තිස්සේ තොරතුරු දන්නා වින්සන්ට් බව මං දැනගත්තේ ඊයේ. කෝඩ් ගණන් වටිනා රන්කාසි සොරකම් කරන බව. ඔබ කුඩා කෞතුක වස්තුන් සොරකම් කරන්න හිතුවේ ඇයි? ඕමස් මහත්තයා මේ පුංචි දේවල් එකතු කිරීම මගේ විනෝදාංශය. වින්සන්ට් කිය අනික මගේ රැකියාව. ඔබ කැමතිද මගේ පෞද්ගලික කෞතුකාගාරය නරඹන්න? ඔහු අප කැඳවාගෙන ගිය අලංකාර තිරරෙදි යොදා සැකසූ ඉතා විශාල කාමරයකට මැනවින් ආලෝකමත් කර තිබූ එහි දුර්ලභ කෞතුක වස්තුන් රාශියක් තිබින. ඒවා පිළිබඳ විස්තර එක් භාණ්ඩයකට පහතින් වූ කාඩ් පතක සඳහන් විය. මේ හැම දෙයක්ම සොරකම් කළ ඒවා නොවේ මහතුරුනි. වින්සන්ට් කිව්වේ අප ඒවා පුදුමෙන් නරඹන ආකාරය දුටු පිටයි. මේන් බොහොමයක් මං ඉතා විශාල මිල ගණන් ගෙවා මිලට ගත්තේවා. සමහර සොරකම් කිරීමට සිදුවුණේ ඒවා අයිතිකරුවන් ඒවා කීයකටවත් මට විකුණීමට අකමැති වුණු නිසා. නමුත් එවැනි දේ කිරීම ගැන අද මං කනගාටු වෙනවා. මට නොපැහැදිලි තව එක්තරක් තියෙනවා. හෝම්ස් කීවේ වින්සන්ට් අමුතමිනි. කොන්වෝල් මුහුදේ රත්තරන් ගොඩ දාන ඔබේ කල්ලිය වෛද්‍යවරයා ලෙස මගේ මිත්‍ර දොස්තර බොට්සන් තෝරාගත්තේ ඇයි? ඒක ඔබට වුණු අත්වැරද්දක්ද? කොහොමද නෑ මහත්තයා වින්සන්ට් කීයේ. අපට වෛද්‍යවරයෙකුගේ සේවය වුමනා කළා තිබුණා. ඒ වුණත් තමන්ගේ පවුලේ හෝ චිකිත්සාගාරය අතහැරලා දමලා ඒ වගේ දුෂ්කර පළාතකට ගිහින් ඉන්න කිසිම වෛද්‍යවරයෙක් කැමති නෑ. මුලින් අප බඳවාගත් තරුණ වෛද්‍යවරු දෙදරෙන්ම ඉන්න බෑ කියලා අපව ආවා. අප මූදේකින් මිදමින් මොකක් හරි කටයුත්තක යෙදෙන බව පොලිසියටත් ඉවැටි ඇති බව අපි දැනගත්තා. දොස්තර වොට්සන් වගේ වැදගත් කෙනෙක් අපට සේවය කරනවා නම් පොලිසියේ සැකේ ඉවත් වෙනවා. මේ දොස්තර මහත්තයාට හොඳ වැටුපක් ගෙවන්නත් අප පොරොන්දු වුණා. කොහොම වුණත් වොට්සන් මහත්තයා අපේ තනින් යන්න ගියෙත් කොන්වෝල්ලි කාන්තාරයේ ජීවිතේ පාවෙලා. ශාලිමාර් නැවේ අභිලාෂ විසඳීමේ ගෞරවය නම් හිමි වෙන්නේ මට නෙමෙයි. හෝම්ස් කිය. ඒක විසඳුවේ මේ බ්‍රැඩ් ස්ට්‍රීට් මහත්තයා. ලන්ඩනෙන් ගිය පොලිස් කණ්ඩායමට හැකි වුණා කළුගල් පර්වතවල තිබූ ගුහාවල සකවා තිබූ රත්තරන් වලින් කොටසක් හොයාගන්න. බ්‍රැඩ් ස්ට්‍රීට් කිය. ඉදිරි කොටස හොයාගන්න තුරු අපි ඒ තොරතුරු පුවත්පත්වලට එළි කළේ නෑ. නමුත් කොන්වෝල්ලි රැඳී සිටි ඔබේ කල්ලිය දින කිහිපයකට කලින් රැඳී සිටි ගෙදරින් අතුරුදහන් වෙලා. මේට කිසිත් නොකී වින්සන්ට් දඟකාර සිනාවක් පෑවේය. රෙක්ස් වින්සන්ට් සතුව තිබූ කෞතුක භාණ්ඩ ප්‍රමාණය අතිවිශාල විය. බ්‍රිතාන්‍ය කෞතුකාගාරය වෙත ගෙනෙන ලද ඒ සියල්ල අංක යොදමින් විස්තර සහිතව ලේඛන ගත කරන ලද්දේ. ඒ පිළිබඳ විශේෂඥයන් දෙදෙනෙකු විසිනි. අනතුරුව තම පවුල්වල පාරම්පරික ගත කෞතුක භාණ්ඩ ලෙස තිබී සුරුම්ගත් ඒවා වේ. නම් ඒ පිළිබඳ විමසීම් කරන්නයි පුවත්පත් මගින් මහජනයා වෙත දැනුම් දෙන ලදී. ඉරබාරයට පත් රෙක්ස් වින්සන්ට් හොරකම් සම්බන්ධයෙන් 7 අවුරුදු සිරදඬුවම් නියම විය. ශාලිමාර් නැවේ රත්තරන් හොරකම අධිකරණය වෙත ගෙනීම කල් දැමීමට රජයේ අපරාධ නඩු අධ්‍යක්ෂකවරයා තීරණය කර තිබිණි. ඊට හේතු වූයේ වින්සන්ට් එරෙහිව ප්‍රමාණවත් තරම් සාක්ෂි නොතිබීමත් බ්‍රෑවෝ ප්‍රධාන කොල්ල කල්ලිය අල්ලා ගැනීමට නොහැකි වීමත්ය. ඔවුන් මුහුදු මාර්ගයෙන් යුරෝපයට පැන ගිය බවට පසු ආරංචි විය. රාජකීය ෆ්ලෝරල් ශාලාවේ තිබූ බෙවිඤ්ඤානීසා ක්‍රිස්ටනී නිල්සන්ගේ සන්දවනී සංගීත ප්‍රසංගයක් ගැන පුවත්පත්වල පළ විය. එය නැරඹීම සඳහා කුලීරියෙන් යමින් සිටියේදී හෝම්ස් සහ මා අතර පහත සඳහන් සංවාදය ඇති විය. මගේ හිතවත් වොට්සන් හොඳ වෙලාවටයි ඔබ පොලිසියට අහු නොවී බේරුණේ. හෝම්ස් කීය. බේරුණේ මොකකින්ද? මම ඇසෙමි. මට ඒ කතාව තේරුම් ගන්න බෑ. ශාලිමාර් නැවේ රත්තරන් හොරකම් කර කල්ලි අල්ලගන්න පොලිසියට බැරි වුණා. එහෙම නේද? ඔව් ඉතින් තව සතිය කලින් ඔබේ ගෙදර සිටි දවස්වල හොර කල්ලි අල්ලගන්න පොලිසිය එතනට පැනනම් මොකද වෙන්නේ? ඔබත් පොලිස් අත්අඩංගුවටපත් වෙනවා. ඔවුන් විත්තිකාරයන්ගේ ලේඛනයේ අන්තිමට ඔබේ නමක් දමාවේ. නම වෛද්‍ය ජෝන් එච් වොට්සන්. චෝදනාව හොර කල්ලියකට ආධාර අනුබල දීම. කීමාගේ මිත්‍රයා හඬ නගා සිනාසුනේය. බෑමයි මට කීමට තිබුණේ එපමණකි. යාළුවනේ ඉස්පාඤ්ඤ යුද නැව ෂර්ලොක් හෝම්ස් කතාව මෙතනින් අවසන් වෙනවා. එහෙනම් සමුදුරේ සටන කතා පොතේ 4 වන කතාංගයත් අපි සූදානම් වෙමු අහන්න. කතාවේ නම තමයි විශේෂඥ වෛද්‍යවරයාගේ ගැටලුව. මේ කතාවත් සමග යලිත් දිනක හමු වෙමු. එහෙනම් අද මම සමුගන්නවා ෂර්ලොක් හෝම්ස් කතා කියලා මම මිස්ටර් ඩක්.